අයුබෝවන් මගේ පුංචි දුවේ පුතේ අපේ 3-4 පන්තියට පුංචි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මගේ පුංචි දුවේ පුතේ 3 ශ්‍රේණියේ මව්බස සවන් දීමේ 3 වෙනි ක්‍රියාකාරකම තමයි ළමා ගීතවලට සවන් දීම. අපි අද ලස්සන ළමා ගීතයකට සවන් දෙමු. පුතාලා ගොඩාක් ආස කරන ළමා ගීතයක් තමයි ඔන්න අපි අද අහන්න යන්නේ. පුතාලට පුළුවන් අත්පුඩි ගහලා තාල තියන්න. ඒ වගේම තමයි මේසයකට තට්ටු කරලා තාල තියන්න පුළුවන්. තවත් පුළුවන් පුතාලා ළඟ තාලම්පට තියෙනවා නම් ඒකෙනුත් තාල තියන්න පුළුවන්. අපිට තවත් තාල තියන්න පුළුවන් ක්‍රමයක් තමයි ආදේශික සංගීත භාණ්ඩ. ටින්බෙර, පොල් කටු තාලම්පට, ආදේශක ද්‍රව්‍ය භාවිතා කරලා හදපු රබාන මේ දේවල් වලිනුත් තාල තියන්න පුළුවන්. ඉතින් මගේ පුංචි දූල පුතාලා මේ කැමති ඕනෑම විදිහකට තාල තියන්න සූදානම් වෙන්න ඕනි. පුතාලා මේ හැම ක්‍රමයකටම තාල තියන්න ආසයි නම් ගොඩක් හොඳයි. අපි එහෙමත් කරමු. ඉතින් පුංචි දුවේ පුතේ හඳයා චිත්‍රපටියේ එන ඔයාලා වගේ පුංචි ළමයි නිදහසේ ගායනා කරන ඒ වගේම තමයි පුංචි හිත්වල තියෙන සතුට ලොකු බලාපොරොත්තුව ගැන කියවෙන ගීතයක් තමයි අද අපි සවන් දෙන්න යන්නේ. කූඹි, දිමියෝ මේ පුංචි සත්තු අතරේ තියෙන සමගිය නිසා තමයි එයාලට සාමූහිකව කටයුතු කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ තියෙන සමගිය පුංචි දරුවෝ ළඟත් තියෙනවා. ඔයාලා වගේ පුංචි දරුවන්ට තියෙන ලොකුම බලය තමයි පුතේ සමගි බලය. අපි සමගියෙන් හිටියොත් කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් පුතේ පුංචි ලොක්කෝ ගැන කියවෙන පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටි. අපි අහලා බලමු.
පුතාලා හැමෝම හොඳින් ළමා ගීතයට සවන් දුන්නනේ. දැන් මගේ පුංචි දූල පුතාලා තාල තියෙන ගමන් ගීතය ගායනා කරන්න ඕනි. හරි පුතේ. ළමා ගීතයකට සවන් දෙමු. අපේ 3 වෙනි ක්‍රියාකාරකම අපි මෙතනින් අවසන් කරමු. අලුත් පාඩමකින් අපි නැවත හමු වෙමු. හැමෝටම ආයුබෝවන්.